හායි ඔයාලා දන්නවද කෙසෙලුයි බිත්තරේකුයි තියෙනවනේ මෙන්න මේ වගේ රසම රස කේක් එකක් හදාගන්න පුළුවන් කියලා. අද මම ඔයාලට බනානා බ්‍රෙඩ් කේක් රෙසිපි එකක් අරන් ආවා. මේක හදාගන්න හරිම ලේසි. බීටර් ඕනෙත් නෑ. අවන් ඇතුව හරි නැතුව හරි ඔයාලට මේක කරගන්න පුළුවන්. ටී ටයිම් එකට මේක මාරු. එන්නක කියලා දුන්න කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපිට මේකට කෙසෙල් අවශ්‍ය වෙනවා. මම මෙතෙන්දී ආනමාළු කෙසෙල් ගත්ත දෙකක්. ඉතින් ඔයාලට මේකට කැමති කෙසෙල් වර්ගයක් දාගන්න පුළුවන්. පොඩි කෙසෙල් ගන්නවා නම් කෙසෙල් ගෙඩි 4ක් විතර දාගන්න. ඊට පස්සේ මම බටර් ටිකක් මෙල්ට් කරගන්නවා. ඔයාලට මේකට බටර් වෙනුවට තෙල් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම පාන් පිටි වලට මේ වගේ බේකින් පවුඩර් ටිකක් දාලා ඒකත් මේ වගේ හලා ගන්නවා. මේකට සීනිත් මම එකතු කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. ඔන්න අපේ බැටර් එක හදාගෙන ඉවරයි. ඔයාලට කැමති නම් මේකට චොක්ලට් චිප්ස් ටිකක් එහෙම නැත්නම් කජු ටිකක් ඒ වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒක මේ වගේ ට්‍රේ එකට බැටර් එක දාගන්නවා. දැන් මේක මේ වගේ ප්‍රී හීට් වෙච්ච oven එකකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් 35ක් විතර බේක් කරගන්න.